පසුගිය 20 වන දින කැලණිය ගෝනවල පිහිටි තුලන පර්යේෂණ ආයතන පරිශ්‍රයේ සුවිශේෂී උත්සවයක් පැවැත්වුණා. ඒ තුලන පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ 90 වෙනි ජන්මදින සැමරුමයි. ඊට සමගාමීව තුලන පර්යේෂණ ආයතනයට අවුරුදු 50ක් සැපිරීම සහ ගරු ග්‍රේටා නාලවත්ත පැවිදි සොහොයුරියගේ මෙහෙයවීමෙන් සහ ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන දලුගම ශ්‍රවණ ඌන දරුවන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයට අවුරුදු 42ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වනු ලැබුණා. මේ සඳහා විද්වතුන් මේ ආයතනවල ආදිසිසුන් සහ ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වුණා. මේ ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ගේ මහා මෙහෙවර පිළිබඳව දල අදහසක් ගැනීමට එදින වූ විශේෂ අවස්ථා අලලා සැකසුණු වාර්තා වැඩසටහනක්. සියල් සිරින් සරදේවා පුරපස සඳ අයුරු සිත සනසන දෙව්දම් බුදුදම් අභිදම් සොඳුරු විදුමිනි මුතු තිලින කරන කිමිදී විදු සයුරු ඇලෝසියස් පීරිස් පියතුමනි මහා ඇදුරු. සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු විදුමිනි මුතු තිලින කරන කිමිදී විදු සයුරු ඇලෝසියස් පීරිස් පියතුමනි මහදුරු ඇලෝසියස් පීරිස් පියතුමනි සිරින් සැරදේවා පුරපස සඳ අයුරු සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු ඇලෝසියස් පීරිස් පියතුමනි මහදුරු සක්මිනි ගිරිහිසින් ගලන රිදී නදී සදිසී ඉතිර මෙතිර බස් කවුනලු විදු කිරණින් සැනසී මුළු පෙරදිග එකරු කරන එළිය බෙදන සුනිසී පින්සරගුණ සුවඳ ඔබේ විඳීමු සැනසි සැනසි සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු ඇලෝසියස්
තුමනි මහදුරු ලොවසිව් දෙස විදු බිම්වල සිසු කැලබැති බරිනි පිබිදුනෝය ඔබේ නොවන මහිමෙන් හරසරිනි සඳසේ බැබලි බැබලි සහතරු පිරිවරිනි වැජබේවා ජේසු ස්වාමි දරුවන් අනුසරිලි සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු සියල් සිරින් සැරදේවා පුරපස සඳ අයුරු Elosius Piris Ia Tumani Mahaduru මේ කරු සභාවෙන් මා එක මොහොතක අවසරයක් ඉල්ලා සිටිනවා ආදරණීය එලෝයි පියතුමාට යමක් කීමටය ආදරණීය පියතුමනි මම ශ්‍රවණූන දෙමව්පියන්ගේ ශ්‍රවණූන තියනියක් මගේ නැකණියත් ශ්‍රවණූනයි අපේ දෙනාම ශ්‍රවණූන ශික්ෂණ මධ්‍යස්ථානයේ මූලික අධ්‍යාපනය ලබා කතන හැකියාවත් ලබාගෙන සාමාන්‍ය දරුවන් සමග අධ්‍යාපනය ලබා ගත්තා. මා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත හස්යෙන් භෞතික විද්‍යා උපාධියක් ලබාගත් අතර අද මම මේකමුවේ කට්ටුව ගණිත විද්‍යාලයේ විශේෂ අධ්‍යාපනය ඒකකයේ භාරව මෙන්ම අපොට සාමාන්‍ය පෙළ පන්තියේ ගණිත විෂය උගන්වන ගුරුවරියක ලෙස සේවය කරනවා. පියතුමනි විතක මට සිතෙනවා අපේ රටේ ඇහෙන දරුවන්ට උගන්වන එකම ක්‍රමරුණ ගුරුවරියද මාද කියා. ඉතින් පියතුමනි මේ සියල්ල ඔබන පවසන්නේ මේ සියලුම සයක්‍රාණයේ අප ලබාගත්තේ ඔබ නිසයි. අපේ ආදර චිත්තට ශක්තිය ධෛර්යය ලබා දෙමින් අප වැරක බලාගත්තේ ඔබයි. ඔබගේ ඒ කැපවීමේ ප්‍රතිඵලය අපි. ඉතින් අප මෙනි දරුවන් නවතුරටත් රැක බලාගෙන ඔවුන්ගේ ජීවිතත් නගා සිටුවීමට තව තවත් ශක්තිය දීර්ඝායුෂ පතමින් මා නවදිනවා. ස්තුතියි. 90 50 42 සහ 81. එතුමා ඉපදුනේ අම්පිටියේ උඩරට. හැබැයි අධ්‍යාපනය ලැබුවේ පහතරට දකුණේ ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ. ඊට පස්සේ එතුමා අපූර්ව චරිතයක් බටහිර දේව ධර්මයේ පිළිබඳ උපාධි 3ක් ලබලා ඊළඟට ආසියාකරේ පාලි සංස්කෘත පිළිබඳව උපාධියක් ලබලා ඊට පස්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ උපාධියක් ලැබපු පළවෙනි කිතුණුවා බවට පළවෙනි ශ්‍රී ලාංකික කිතුණුවා බවට පත් වෙන්නට එතුමාට පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ මේ පෙර අපර දෙදික දැනුම් සම්භාරයකින් සපිරුණු මහා ප්‍රඥෙක් අප ඉදිරිපිට ඉන්නවා. ඉතින් මම එතුමා හඳුන්වන්නට කැමති ප්‍රේමණීය ප්‍රඥෙක්, ආදරණීය ප්‍රඥෙක්, දයාබර ප්‍රඥෙක්. එතුමා ලියලා තියෙන අපූර්ව පොතක් Love Meets Wisdom. ප්‍රේමය ප්‍රඥාව හමු වෙන තැන. කිතු දහම සහ බුදු දහම අතර සමායාන්තර සබැඳියාව. ඉතින් ඒ ප්‍රේමණීය ප්‍රඥයාගේ 90 වන වසර මිහිතලය පුරා බලපෑමක් ඇති කරමින් ග්‍රන්ථ 20කට වඩා වැඩි ගණනක් පළ කරමින් ඒ ග්‍රන්ථ 20 භාෂා 20 ගානකට වඩා පරිවර්තනය වෙමින්
ඒ වගේම පරේෂණ නිබන්ධන පරේෂණ පත්‍රිකා 300කට වැඩි ගාණක් ප්‍රකාශ කරමින් මුද්‍රණය කරමින් සහ ලෝකේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ගණනාවකම බාහිර මහාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් ඉතින් එතුමා මට කිව්ව කතාවක් මට මතක් වෙනවා. එතුමාට ආරාධනාවක් ලැබුණා ශුද්ධ වූ 6 වෙනි පාවුල පාප් වහන්සේගෙන් ඇවිල්ලා රෝමයේ උගන්වන්නට. එතුමා ගියාම 6 වෙනි පාවුල පාප් වහන්සේ දැනට ශුද්ධ වූ 6 වෙනි පාවුල පාප් වහන්සේ හමුවන්නට. එතුමා ඇලෝසියස් පියතුමාව බදාගෙන කිව්වා this a dream came true. මේක සිහිනයක් සැබෑවීමක්. රෝමය තුල ආසියාතික නියෝජනය මුළු ලෝකයේ නියෝජනය විවිධ සංස්කෘති නියෝජනය සපිරීමක් හැටියටයි ශුද්ධ වූ 6 වෙනි පාවුල පාප්තුමා මහාචාර්ය ඇලෝසියස් පියතුමාගේ ආගමනය එදා දුටුවේ. ඉතින් එතුමා ලිව්වා option for the poor. එතුමා ලිව්වා Asian theology of liberation. ආසියාතික විමුක්ති දෙව් දහම. ආසියාකරයට අනන්‍ය වූ දෙව් දහම. එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරනවා ආසියාතිකේ ආගම් ගොඩයි දුප්පතුන් ගොඩයි. many religions many poor. මේ දෙක අතර සම්බන්ධයක් නැද්ද? අපි මමයි මගේ දෙවියනුයි කියන හුදකලා ගමනක් යන පිරිසක්ද? කෙසේද අපි අපේ සමාජයේ වෙසෙන දිලිඳුන් ගැන සංවේදී වෙන්නේ? දිලිඳුන් වෙනුවෙන් දායක වෙන්නේ? දිලිඳු බව හඳුනාගෙන දිලිඳුන් උදෙසා ක්‍රියා කර. තුලන පුස්තකාලය මගේ ජීවිතයේ වැදගත්ම කොටසක් වුණා. ඉතින් මම හිතන්නේ ලංකාවේ තියෙන අග්‍රගණයේ දුලබම කෘති රසකින් සමන්විත පුස්තකාලයක්. මම හිතන්නේ තුලනාත්මක සංවාදයකට තුලනාත්මක පරිශ්‍රණයකට ඔබ යොමු කරන ක්‍රිස්තියානි සහ බෞද්ධ දර්ශනය කිතු දාම සහ බුදුදහම අතරේ තුලනාත්මක බැඳියාව ලොවට ප්‍රකාශ කරන තෝතැන්නක් හැටියට අපි දකිනවා මේ තුලන පුස්තකාලය. ඉතින් තුලන කේන්ද්‍රය බිහි වෙලා අවුරුදු 50යි. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභීන්ට ඔවුන්ගේ අවශ්‍ය කරන පරීක්ෂණ ලයිස්තුව බැලුවාම ඉහළින්ම ලංකාවේ තියෙන්නේ තුලන රිසර්ච් සෙන්ටර් තුලන පරීක්ෂණ ආයතනය. ඒ තරම් මම හිතන්නේ අපිට වඩා ජාත්‍යන්තරයට මේ භූමියේ වැදගත්කම තේරෙනවා. අපිට වඩා මුළු ලෝකයට මේ භූමියේ වැදගත්කම තේරිලා තියෙනවා. ඉතින් 90 50 42 ශ්‍රවණෝන ළමයින් සඳහා වන අධ්‍යාපන ආයතනය. ඉතින් මට මතකයි එක්තරා නත්තල් උත්සවයකට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මං ඉතා ගරු කරන මහාචාර්යවරයෙක් එතුමා ආවා ප්‍රධාන ආරාධිත අමුත්ත හැටියට. මං හිතන්නේ අද මෙතන ඉන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඊළඟට කැලණි වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. ඉතින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කිව්වා මෙතන ප්‍රාතිහාර්ය සිදු වෙන තැනක්. වෛද්‍යවරු කතා කරන්නට බෑ ඇහෙන්නට බෑ කියලා තීරණයක් දීපු කන්ඩෙම් කරපු අය මෙන්න කතා කරන්න පටන් ගන්නවා. ගොළුවන්ට කතා කරන්න පුළුවන් වෙනවා. බිහිරන්ට ඇහෙන්න පටන් ගන්නවා. සුද්ධ බයිබලයේ තියෙන දිවැසි වැකි මෙන්න ප්‍රකාශ වෙනවා. A place where miracles take place. ප්‍රාතිහාර්ය සිදු වෙන තැන. ඉතින් මං හිතන්නේ අපේ ගරු ග්‍රේටා නාලවත්ත කන්‍යා මෞතුමිය එතුමිය ලැබපු පන්නරේ එතුමියගේ කැපවීම පළමුකට සදාස්තරණ නිකායේ කන්‍යා සොහොයුරිතුමියක් ලෙස එතුමිය රජයේ ගුරුවරියක් ලෙස ජපානයට ගිහිල්ලා පුහුණුව ලැබලා මේ ශ්‍රවණූණ දරුවන් වෙනුවෙන් ශ්‍රවණූණ ළමයින් වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රවණ තත්ත්වය දියුණු කරන්නට ඇය විශේෂ පුහුණුවක් ලැබුවා. එතුමිය විශේෂ පුහුණුවක් ලැබුවා ඔඩියෝ වර්බල් ශ්‍රවණ කතන පුහුණුව. ඉතින් මේ ශ්‍රවණ කතන පුහුණුව ජපානයෙන් ලැබලා ඊළඟට මැන්චෙස්ටර් සරසවියට බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ එතනින් ලැබූ තව පාඨමාලාවකින් ඩිප්ලෝමා පාඨමාලාවකින් තවත් ශක්තිමත් වෙලා ඊළඟට බර්මින්ගම් ඊළඟට මම හිතන්නේ බ්‍රිස්බේන් නගරයේ ඕස්ට්‍රේලියාවේ එතනදි තවත් තාක්ෂණීය පිළිබඳ පාඨමාලා හදාරලා එතුමිය දැනුමෙන් කුසලතාවෙන් සන්නද්ධ වෙලා ඒ දැනුම අපේ රටේ දූපුතුන්ට බෙදා දෙන්නට මේ ආයතනයේ තෝතැන්නක්. මම හිතන්නේ මේ ඇසීම සහ කතා කිරීම ජීවිතයට බද්ධ වෙච්ච දෙයක්. මේ දෙක නැති අය සමාජයෙන් කොන් වෙනවා. හදවත ගලක් වගේ අය මේ අයව පැත්තකට දානවා. එවැනි දෙයකින් වෙන් කරලා ඔවුන්ටත් මේක මම දැක්ක ලස්සනට අපේ කන්‍යා සෝරිතුමේ ලියලා තියෙනවා they have perfect potential. ඔවුන්ටත් තියෙන සර්ව සම්පූර්ණ විභවයක්. මේ විභවය එළියට ගැනීමේ අභියෝගයයි අපි ඉදිරිපිට තියෙන්නේ. ඒ නිසා ඒ විභවය එළියට ගනිමින් සිදුවෙන කාලයක ඒ විභවය එළියට ගැනීමේ අස්වැන්න අපි දකින කාලයක උපාධි ලෝගු පැලඳගෙන මෙතනට අපි දැක්කා
ඒ අධ්‍යාපනය ලැබලා සාමාන්‍ය පාසල් වලට ගිහිල්ලා සාමාන්‍ය සිසුන් සමග අන්තර්ග්‍රහණය වෙලා ඒත් එක්කම විශ්වවිද්‍යාල පියුසුමට ගිහිල්ලා විශ්වවිද්‍යාල උපාධි ලැබලා අර මුලින් කතා කරපු ගුරුතුමිය කොයිතරම් අපූර්වද කොයිතරම් වාසනාවක්ද ප්‍රාතිහාර්ය සිදු වෙන තැනක්. අපි එකතු වෙමු මේ ආයතනය ගොඩනගන්නට. ආයතනයේ ආර්ථික අභියෝග හමුවේ 7-5ක්වත් මේ ආයතනයේ දරුවන්ගෙන් ගන්න නැතුව සියලුම වියදම් දායකයන්ගෙන් ලබාගෙන මේ කරන්නා වූ මහා සත්කාරය තවත් හොඳට කරගෙන යන්නට ඒ හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ෆාදර් මම අඳුරගත්තේ. එතන මම ලොකු අරගලයක ඉන්න වෙලාවේ අභ්‍යන්තර අරගලයකටපත් වුණා. මගේ මේ දෙයියෝ ඉල්ලන කැඳවීම මොකක්ද? ඒ මගේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මම ලොකු සටනකටපත් වෙලා ඉන්න අවස්ථාවේ මාව පොන්චි කාලේ ඉඳලා මාව ඩිරෙක්ට් කළේ අපේ ඇත්තටම කිව්වොතින් හරි ලස්සන මිනිස්සෙක් ලස්සන ෆාදර් කෙනෙක් ෆාදර් ෆර්ත් මට කිව්වා නංගි I am not competent enough to direct you so you need a competent person more than I so you go and meet Father Eloy එතන තමයි මගේ ෆාදර් මීට් වුණ තැන මම ෆාදර් හොයාගෙන ගියා එතකොට මගේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයාගෙන එතකොට තමයි ෆාදර් මාව පිළි අරගෙන ඇත්තටම ඊට පස්සේ අද දක්වා ෆාදර් මාගේ පස්සෙන් ඉන්නවා මට ශක්තිය දෙනවා ධෛර්යය දෙනවා මාව ඉදිරියටම අරගෙන ගියා අද මේ තත්ත්වයට ආවේ ලොකු අරගලයක් තුලින් අපි මං හිතනවා රිට්‍රීට් 4ක්වත් කරන්න ඇති ඩිසර්නින් රිට්‍රීට් මොකද මේක මට ඩෙෆ් ටීචින් එපාම වුණා මං ආස සබ්ජෙක්ට් එකක් නෙමෙයි තෝරගත්තේ කොහොමදත් මට එපා වෙච්ච සබ්ජෙක්ට් එක මම ගොඩක් සටන් කළා මගේ සුපීරියර්ස්ලා දන්නවා මගේ සිස්ටර් රෝස් මාව අරන් ගියා ෆාදර් එලොයි ළඟට පස්සේ මොකද්ද මේකට කරන්න කියලා අහන්න ඉතින් නොයෙකුත් සටන් කරලා තමයි මේක හොයාගත්තේ එහෙම නැතුව මේ නිකන් ආසාවට ගත්ත දෙයක් නෙමෙයි නමුත් දැන් නම් මම හරි ආසයි. දැන් නම් මම හරි සතුටින් ඉන්නේ. මම හිතනවා මම මේ සබ්ජෙක්ට් එක තෝරාගත්තේ නැත්නම් අද වගේ සතුටින් නම් ඉන්නේ නැහැ කවදාවත් කියලා. ඉතින් ෆාදර් හැම වෙලේම කිව්වේ choose the opposite. අකමැති දේ තෝරාගන්න කිව්වා මට. මම හැම වෙලේම ගියා හැම වෙලේම මාව challenge කළා. ඇත්තටම. කළා කිව්වේ මට මං කැමති දේවල් හොයනවා නම් මං selfish. ඒක නිසා අකමැති දේ හොයාගන්න කියලා. මම ෆාදර් ගොඩක් ස්තුති කියනවා මේ මගේ ජීවිතය ඇත්තටම දෙවියන්ට ප්‍රසන්න වෙන විදියට මගේ ජීවිතය ඇත්තටම දේව කැඳවීම මොකක්ද කියලා මට හොයාගන්න උදව් වුණාට ඒක නිසා මම ඇත්තටම දෙවියෝ කැමති දේ කරන නිසා මම හරි සන්තෝෂයි මම කොච්චර අභියෝග ආවත් මම හරි සන්තෝෂෙන් ජීවත් වෙන්නේ ඒ මොකද දේව කැමති ඉෂ්ට කරනවා නම් අපි හැමෝම මම හිතන්නේ හරි සතුටින් ඉන්නවා අපේ කැමැත්තට වඩා අපි හොයන්න ඕනේ හැම වෙලේම අනිත් එක්කෙනාගේ ආසාව අනිත් අයගේ අභිවෘද්ධිය. ඉතින් මගේ ජීවිතේ මම කැප කරලා තියෙන ළමයි නිසා ඒක හැමදාමත් කරනවා. ෆාදර් ගොඩක් ස්තුතියි. ෆාදර්ට මගේ ජීවිතේ ලස්සන කරගන්න උදව් වුණාට. ඇලෝසියස් පීරිස් පියතුමා සම්බන්ධයෙන් වෙන ඇයි පියතුමා කියන්නේ වයස 90ක් වීම කියන කාරණයද එහෙම නැත්නම් ඊට හා විශාල දෙයක් එක්කද අපි එකතු වෙන්නේ කියන එක. ආගම මොකක්ද කියලා කතාවක් නැහැ. සියලුම ආගමික අයට එහි කියන්නේ මොකක්ද ආගමික මැදිහත් වීම නැත්නම් ආගමික පූජකවරයෙක්ගේ එහි සමාජිකයෙක්ගේ මැදිහත් වීම මොකක්ද කියන එක සම්බන්ධ ආදර්ශය හදපු එක තමයි මා නැවත කියන්නේ පියතුමාගේ වැදගත්කම හැටියට. ඊළඟට එතුමාගේ ගමන එතුමාගේ අර ජර්නි එක හැටියට ගත්තොත් මම හිතනවා අපි ඔක්කොගෙම කතාව ගමනක් එතුමාගේ ඒ ගමනේ තියෙන මේ මිනිසුන් අතරට බැහැලා කරපු අන්න ඒ ගමන මම හිතන එක ඉතාම වැදගත් පියතුමා ඉන්දියාවේ මම හිතනවා මාසයක් විතර විශාල කලාපයක ඇවිදිනවා රැවුල වැවුණු සන්නාසි කෙනෙක් වගේ අන්තිමට මිනිසුන්ගෙන් ලැබෙන ආහාර වලින් කෝච්චි ස්ටේෂන් වල නිදා ගනිමින් අන්න ඒ ඊළඟට ලංකාවෙත් ඒ විදිහටම පුංචි නවතින තැනක් ජංගම යමක් අරගෙන ගිහිල්ලා පානම ඔය හැම තැනකම ගිහිල්ලා දීවරයන් අතර
කවුරුවත් දන්නේ මේ පූජකතුමෙක් හැටියට අන්නේ විදිහට මිනිසුන් අතර මාංශගත වෙන එක, මිනිස්සු අතරට යන එක. මම හිතනවන්නේ ඒවා අපි ඔක්කොට මේ කතාව හරි වැදගත්. ඊළඟට එවැනි මිනිසුන් අතරට යන ගමනේ කම්පණයට පත් කරන අවස්ථාවල සමහර විට අපි ඕනම කෙනෙකුට ඒ වගේ සිද්ධි පේන්න පුළුවන්, හැබැයි හමු වෙන්න පුළුවන්, හැබැයි අපි ඒක දකින්නේ නැහැ. අපිට ඒ විදිහට ඒක දැනෙන්නේ නැහැ. මම හිතනවා පියතුමාගේ ගමනේ ලස්සනම දේ තමයි යන්නේ අවස්ථාව විසින් ඇති කරන කම්පණය, එයින් ඇතිවන දැල්වීම. මා කියන අපි ඔක්කොටම පියතුමා අභියෝගයක් දීලා තියෙනවා. ඒ තමයි ආගමික පූජ්‍යත්වයේ ඒ උඩ තැන ලකුණු කරාට පස්සේ ගොඩක් ඉහළ තැනක මා හිතනවා ඊට පස්සේ අපි ඔක්කොටම මේක අභියෝගයක් කියලා. මා හිතනවා අන්නේ අභියෝගය ගන්න එක තමයි පියතුමා වෙනුවෙන් කරන මැදිහත් වීම කියලා. ඉතින් මා හිතනවා පියතුමා එනකොට පිළිගත්තේ මේ ශ්‍රවණ වුණ ශික්ෂණ මධ්‍යස්ථානයේ උපාධිධාරී දරුවෝ ලෝගු පැළඳගෙන ඒ සියලු දෙනා පේලි දෙකකට ඉඳලා මම හිතනවා ඊට වැඩි ගෞරවයක් පියතුමා ඒ ගෞරවය ඊළඟට පිළිගැනීමේ කතාව කරපු ඒ ගුරුතුමිය. ඉතින් මම හිතනවා අපිට අර එකතු වෙලා සමරන්න විශාල දෙයක් පියතුමා කරලා තියෙනවා. මෙතනින් එහාට මොකක්ද? අන්න ඒක තමයි මම හිතනවා අපි ඔක්කොටම තියෙන අභියෝගේ. අපි ඉන්න තැන්වල තුලන පැලවෙන්න ඕන කියලා මම හිතනවා. තුලනි පුංචි ශාඛා මතු වෙන්න ඕන. ඒ නම නෙවෙයි ඒ පණිවිඩය. ඒක සමහරට බෞද්ධ ආයතනයක් වෙන්න පුළුවන්, කිතුණු ආයතනයක් වෙන්න පුළුවන්, Hindu ඉස්ලාම් වෙන්න පුළුවන්. නම නෙවෙයි පණිවිඩය. මම හිතනවා අන්න ඒක තමයි පියතුමා අපි ඔක්කොටම දෙන පණිවිඩය කියලා. අද අපේ ශික්ෂණ මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබා උපාධිධාරයන් ඉන්නවා මේ දරුවන් අතරින්. මගේ සංඛ්‍යා ලේඛන නිවැරදි නම් 16 දෙනෙක්. ඒ වගේම මේ අවස්ථාව වෙන විට මගේ සංඛ්‍යා ලේඛන නිවැරදි නම් අපේ දරුවන් 14 දෙනෙක් විශ්වවිද්‍යාලවල, නොයෙකුත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ඒ වගේම දරුවන් 44 දෙනෙක් නොයෙකුත් වෘත්තීමීය පාඨමාලාවල නියත වී සිටිනවා. ශ්‍රී ලංකාවේම යම්කිසි උනතාවයක් මත ඔවුන්ගේ දෙමව්පියන්, මේ දරුවන්ගේ දෙමව්පියන් ශ්‍රමණෝන ශික්ෂණමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය පිළිබඳව යම්කිසි විශ්වාසයක් දරුවන් නම් ගරු ග්‍රේටා නාලවත්ත කන්‍යාසූරියගේ මඟ පෙන්වීම මත සිදු කරන ඒ අත්‍යවශ්‍ය අධ්‍යාපන ක්‍රමයේ මගින් මේ දරුවන් සාමාන්‍ය පුරවැසියන් බවට පත් කෙරවීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ආශ්චර්යයක්. ආශ්චර්ය කිව්වත් එය යථාර්ථයක්. මේට පිටිපසින් ඉඳමින් සම්පූර්ණම සහයෝගය ලබා දෙන්නේ, සහයෝගයටත් වඩා ආශිර්වාදයටත් වඩා උපදෙස් ලබා දෙන්නේ ගරු ඇලෝසියස් පීරිස් පියතුමා. මුරලිය වයලා මල්හි සරයවලා ගංගිවුරේ ලිය ගොමුවේ හැංගි හොරා නටලා මං දේශනාවක් දෙන්න යන්නේ නැහැ. කතාවක් දෙන්න යන්නේ නැහැ. කියන්න ඕනේ ඔක්කොම කියවිලා ඉවරයි. මට තියෙන්නේ ආමෙන් කියන්න විතරයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම අද 90ක් ජීවිතේ පෙරෙව්වේ
50ක් තුලන හිටියේ 42ක් අරේ වැඩා කෙරුවේ මම ජීවිත අතර නොතරේ නොඉන්න හිටපු මිනිහෙක්. ඒක මට මෙන්ෂන් කරන්න ඕනේ. දැන් අවුරුදු කිහිපයකට පෙර මට පිළිකා රෝගයක් හැදුනා, මාරාන්තික පිළිකා රෝගයක්. මට ජීවත් වෙන්න තිබුණේ මාසයයි. අද මට මේ 90 සමරන්න බෑ. ඒ බෙද මහත්තයාව සමරන්නේ නැතුව. උන්වහන්සේට එතුමාට අද එන්න බෑ. අදත් මේ සනීප කරනවා. මේ කියුබ් එකක් තියලා උදේ 5ට ඉඳලා හැන්දෑව 3-4 වෙනකම් දවස් 7-5ක් විතර මාසෙට මේ කරනවා. අනිත් එක මම මගේ අත්දැකීම ලිව්වට පස්සේ හරි ඇහුනේ නැද්ද මාව? ආයෙ කියන්න බය වෙන්න එපා. ඉතින් මේ මම අද නොඉන්න තිබුණේ. ඉතින් ඒ වෙද මහත්තයා මගේ පාරම්පරික වෙද මහත්තයෙක් මගේ නාඩි අල්ලලා කිව්වා බොහොම දරුණුයි වැඩි කාලෙ ඉන්න බෑ. ඒ වුණාට මම try කරන්නම් කියලා. උන්වහන්සේ මමත් අකුරට හෙදකම කරා. මාස 3ක් යද්දි මට දැනුණා වෙනසක්. මාස 6ක් යද්දි කිව්වා ෆාදර් සනීපයි. ඒත් මට දෙන්න තව මාස 2ක්. අගෝස්තු මාසේ 8 වෙනි මාසේ මට කිව්වා ගිහලා ඕනේ ටෙස්ට් එකක් ගන්න කියලා. මං ගිහිල්ලා අපොලෙකට ගිහිල්ලා අරකට ගියා. අර ඇතුලේ මොකක්ද ඒකට කියන්නේ මේ MRI ටෙස්ට් එකට කරුවා. අනේ මොකුත් නැහැ. මොකුත් නැහැ. ඉතින් අද මට එකම දේ මේක සමරන්න බෑ මගේ වේද මහත්තයා ගැන වචනයක් නොකිය. එතුමාට ස්තුති නොකිය. ඒ චන්ද්‍රදාස වේද මහත්තයා. චන්ද්‍රසේනත් කියනවා චන්ද්‍රදාසත් කියනවා. ඒ නිසා වේද මහත්තයාට මම ස්තුති කියනවා. අනිත් කියන්න ඕනේම ඔක්කොම කියලා ඉවරයි. මගේ අනුප්‍රාප්තිකයා ඉන්නවා අතන. දිලාන් පෙරේරා පියතුමා එයාට මං විදියට කරන්න ඕන. එයාට ඕන විදියට මේ ආයතනය ගෙනියන්න නිදහස තියෙනවා. කරුණා කරලා මම මේක ඉදි කරන්න ඕනෙම නැහැ. ඔබතුමාට ඕන විදිහට මේක අරගෙන යන්න මම කොහේ හරි ඉඳලා බලාගෙන උදව් කරනවා. බොහොම ස්තුතියි. Elogious Piris, Tumanis.